right කොඩිනෙකුත් දාමු කාබන් චක්‍රය. එතකොට කාබන් චක්‍රය කියන එක මතක තියාගන්න අපි පොඩි හදනවා chart එකක්. අපි හදමු මෙන්න මෙහෙම. මුලින්ම මම නිකන් මේක නිකන් ගෙයක් වගේ හදා ගන්නවා ඕම. හරිද? right. වැඩේ පටන් ගන්න ළමයි ස්වයංපෝෂී ජීවීන්ගෙන්. ස්වයංපෝෂී ජීවීන්ගෙන් තමයි වැඩේ පටන් ගන්නෙ. මැද්දේ ඉන්නේ යා. හොඳට බලාගන්න වැඩ සියල්ල නවත්තලා බලගන්න. ස්වයංපෝෂී ජීවීන්ගෙන් තමයි වැඩේ පටන් ගන්නෙ. ફોකස් එක මේ පැත්තට ගන්න. හරි. ස්වයංපෝෂී ජීවීන් විසින් ස්වයංපෝෂී ජීවීන් විසින් මොකද කරන්නේ? එක්තරා වායුවක් අල්ලගෙන ප්‍රභා සංශ්ලේෂණය කරනවා. මට කියන්න එහෙනම් මෙතනට මං දාන්න ඕන මොකද්ද වායුව? මොකද්ද එක්තරා වායුව? ස්වයංපෝෂී විසින් එක්තරා වායුවක් වායුගෝලයෙන් අල්ලගෙන ප්‍රභා සංශ්ලේෂණය කරනවා. මොකද්ද වායුව? සිහියෙන් ඉඳ දැන් ඈ. මොකද්ද වායුව? කාබන් ඩයොක්සයිඩ්. ඔන්න කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ්. ඔන්න. ඊළඟට මේ ස්වයංපෝෂීන්ව ආහාරයට ගන්නේ කවුද? chat එකට දාන්න. ස්වයංපෝෂීන්ව ආහාරයට ගන්නේ කවුද? ස්වයංපෝෂීන්ව ආහාරයට ගන්නේ නමක් යෝජනා කරන්න නමක්. තාම මේක පල්ලයට ගන්න ඉඩ දිනවනේ. ස්වයංපෝෂීන්ව ආහාරයට ගන්නේ ශාක භක්ෂකයෝ. හරි. ඊළඟට ශාක භක්ෂකයන් ආහාරයට ගන්නේ මාංශ භක්ෂකයෝ. ඔහොම ටික ටික යනවනේ. පොදුවේ මම දාන්නම් විෂම පෝෂීන් කියලා. පොදුවේ ඒක සාධාරණ නෑ බට් රිසෝස් එකේ තියෙන නිසා මම පොදුවේ විෂම පෝෂීන් කියලා ගන්නවා. හරි. ස්වයංපෝෂීන්ගේ ඉඳලා විෂම පෝෂීන් වෙනකන් ශක්තිය ගලාගෙන යන ක්‍රියාවලියට මොකක්ද අපිට කියන්න පුළුවන්? ආහාර දාමයක්. ආහාර දාමයක්. ඊළඟට මට කියන්න ස්වයංපෝෂී කට්ටිය සෛලීය ශ්වසනය කරන්නේ නැද්ද? සෛලීය ශ්වසනය කරනවා. කරලා එයා ආපහු පාරක් මොනව කරනවද? ආන්න කාබන් ඩයොක්සයිඩ් හදනවා. ඊතල යන පැත්ත බලන්න. මේ පැත්තට තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් හදනවා. විෂම පෝෂීන් ඒගොල්ලෝ සෛලීය ශ්වසනය කළ කාබන් ඩයොක්සයිඩ් හදනවා. එහෙනම් මම පොදුවේ මේ ටිකට ලියන්නම් මොකද්ද? සෛලීය ශ්වසනය. සෛලීය ශ්වසනය. හරිද? right. ඊට පස්සේ මෙන්න මෙහෙම ගන්නම්කොම. විෂම පෝෂී කට්ටිය මේ අපි කවදා හරි කට්ටිය දවසක මේ පෘථක් නිකන් ධර්ම දේශනාවක් වගේ වෙන්න ගියේ තව ටිකකින්. විෂම පෝෂී කට්ටිය මේ අප ලෝකයේ සියලු දෙනා කවදා හෝ දවසක මරණය කරා රඟා වෙනවා. ඔන්න මැරෙනවා. මරණය අපි දාමු මිය යාම කියලා දාමු. මරණය එපා. නිකන් බෞද්ධ ශිෂ්ටාචාරය වගේනේ මිය යාම. හරි. මිය යාම. ආයේ විෂම පෝෂී කට්ටිය තව වැඩක් කරනවා. කාලා නිකන් ඉන්නවද? නෑ 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 කාලා නිකන් ඉන්නේ. කාලා නිකන් ඉන්නේ. මිය යාම එනවා. ආයි ළඟට මෙහෙම දන්නන්නේ. ඔව් මෙහෙම ගන්නම්කො මිය යාම. ළඟට මල ද්‍රව්‍ය පිට කරනවානේ. කාලා නිකන් ඉන්නේ නෑනේ. මල ද්‍රව්‍ය පිට කරනවා. හරි. ඔය මල ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඔය මිය යාම වෙන්න පුළුවන්. ඔන්න ඕවා පස්සේ කාලයකපත් වෙනවා. මෙන්න මේ දේවල් දෙක බවට. එකක් තමයි සාගර අවසාදිත බවට පත් වෙන්න පුළුවන්. ආයේ පොසිල ඉන්ධන බවට පත් වෙන්න පුළුවන්. පොසිල බවට පත් වෙන්න පුළුවන්. හරිද? පොසිල ඉන්ධන. සාගර අවසාදිත සහ පොසිල ඉන්ධන බවට පත් වෙන්න පුළුවන්. හරිද කතන්දරේ? right. ඊට පස්සේ මෙන්න මේවා. මේ මල ද්‍රව්‍ය එහෙම වියෝජනය කරනවා. මෙතනට ගන්න දෝකම. මම මල ද්‍රව්‍ය කියන එක දාන්න මෙන්න මෙතනට. එහෙම ගමුකෝ. විෂම පෝෂීන් මල ද්‍රව්‍ය පිට කරනවා. මෙතනට ගමු අපි. මල ද්‍රව්‍ය පිට කරනවා. ඊළඟට ඒ මල ද්‍රව්‍ය ටික වියෝජනය වුණයින් පස්සේ මේ මියෑමෙන් එන වෙන්න පුළුවන් මේ මල ද්‍රව්‍ය වෙන්න පුළුවන් වියෝජනය කරනවා කවුද? පාංශු ශුද්ධ ජීවීන්. දැන් අපි කතා කරේ කනිජ භවනය කියලා. පාංශු ශුද්ධ ජීවීන් මේවා වියෝජනය කරනවා. ඔන්න හැදෙනවා සාගර අවසාදිත වලට යන්න පුළුවන්, පොසිල ඉන්ධන වෙන්න පුළුවන්. මේකෙත් ළමයි මෙන්න මේ සාගර අවසාදිත තියෙන්නේ. මේ සාගර අවසාදිතවල ළමයි මෙන්න මෙහෙම කතන්දරයක්. දැන් මේ ටික හරියද කියන්නකෝ මට. මම ඊකට එන්න කලින් මේ ටික අහලින්න. මේ ටික තේරුණාද කියන්න? ස්වයං පෝෂීන්ගේ පටන් ගත්තා විෂම පෝෂීන්ට ගියා. ඒගොල්ලෝ මැරුණා. නැත්තම්
මල ද්‍රව්‍ය පිට කරා. හරිද? ඒව පාංශ ශුද්ධ ජීවීන් විසින් ජීර්ණය කරලා ඛනිජ භාණය නැත්නම් වියෝජනය කරලා සාගර අවසාදිත හැදුවා. නැත්නම් පොසිල් ඉන්ධන බවට පත් වුණා. ඊළඟට ස්වයං පෝෂීන්ගෙන් කාබන් ඩයොක්සයිඩ් පිට වුණා. විෂම පෝෂීන්ගෙන් කාබන් ඩයොක්සයිඩ් පිට වුණා සෛලීය ශ්වසන යටතේ. මේ ටික තේරුණාද කියන්නකෝ මට? ගියක් වගේනේ. මේ ටික තේරුණාද? රයිට්. ඔන්න ඔය ටික දාගන්න කොල්ලේක. ඔය ටික දාගමු. ටික ටික බලමු ඉතුරු ටික. ඕන් ඔය ටික දාගන්න. පුළුවන් නම් බෝඩ් එක බලන්න නැතුවම දාන්න. ඒක තමයි වැඩ කරු කියන්නේ. බෝඩ් එක බලන්න නැතුව දාන්න පුළුවන් නම්. හරිද? ඡේද පිටින් මතක තියාගන්න දෙයක් නැහැ. chart එක පුළුවන් නම් වැඩේ ගොඩම ගොඩ. ඉවර කට්ටිය ඉවරයි කියලා දාන්න chat එකේ. අපි අර ඉස්සරහට කරන්නේ සෙමිනාර් සීරීස් එකෙම බොහෝ විට බෝඩ් එකේ නැතුව මම ටැබ් එකක් යූස් කළා සහ මෙච්චර කාලයක් උඹට මාව පෙවුන්නේ නේද? ටැබ් එකේ නිකන් මම උගන්වනවා මාව පෙවුන්නේ නෑනේ. පොඩි මම වෙනසක් කරන්න යන්නේ. බලමු. මාවත් පේන විදිහට වැඩේ ගන්නයි යන්නේ. මොකද ඒකට අපිට පාස් පේපර්ස් ටික එහෙම වුණනේ. දැන් රෙඩි කරගන්න 2019 ඉඳලා 2024 වෙනකම් පාස් පේපර්ස් MCQ ටික සහ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න ටික රෙඩි කරගන්න. පාස් පේපර්ස් පොතකින් වෙන්න පුළුවන්, print outs ගහ ගන්නවා නම් එහෙම වෙන්න පුළුවන්. PDF එකකින් බලනවා නම් එහෙම වෙන්න පුළුවන්. මම කොහොමද දවසින් දවස ඒකට අදාළව මම PDF එක කොහොමද මම හදලා දානවා. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක යූස් කරා. හරි. වැඩේ ඉවර කට්ටිය අත උස්සන්න බලන්න. හරිද කතන්දරේ? හරි. ඊට පස්සේ මේ සාගර අවසාදිතවල ඉන්නවා ළමයි මෙතනෝ මීතේන් ජනනය කරන්න පුළුවන් කට්ටිය. හරිද? මෙතනොජෙනික් බැක්ටීරියා. එයා කරන්නේ ළමයි සාගර අවසාදිත වලින් මීතේන් හදනවා. මං කිව්ව නේද එක තැනක මීතේනුත් අපිට සෙට් වෙනවා කියලා. මෙතනොජෙනික් බැක්ටීරියා ඈ. දැන් ඒ නම දන්නවද? මීතේන් හදනවා මෙතනොජෙනික්. මෙතනොජෙනික් බැක්ටීරියා. මෙතනොජෙනික් බැක්ටීරියා. අපි හිතමුකෝ මෙයා ඒ සාගර අවසාදිත වල මීතේන් 100%ක් හැදුවා කියලා. හැබැයි ඊළඟට තව පොඩි වැඩක් වෙනවා. ඔය මෙතනොජෙනික් බැක්ටීරියා වලින් හරිද? හදන මීතේන් වලින් කොහමද ඒක දාන්නේ? මෙතනට දානවා 80%ක් විතර. එහෙම දාන්නන්නේ. ඔය මෙතනොජෙනික් බැක්ටීරියා වලින් හදන මීතේන් වලින් 80%ක් 80%ක් විතර 100%ම බෑ. 80%ක් විතර ළමයි ඕක හරවනවා ආපහු පාරක් කාබන් ඩයොක්සයිඩ් බවට ඔන්න ඊතලේ යන පැත්ත. හරිද? මේක කරන්නේ මෙතනොට්‍රොෆික් බැක්ටීරියා. දැන් මෙතනොජෙනික් කියන්නේ ජෙනරේට් කරනවා කියන එක ජෙනරේට් කරනවා. මීතේන් හදනවා. මෙතනොට්‍රොෆික් කියන්නේ ඒක අනිත් පැත්ත. මීතේන් ටික කඩලා දානවා. තේරෙනවද? මෙතනොට්‍රොෆික් බැක්ටීරියා. 100ට කීයක් ඉතුරු වුණාද? 100ට කීයක්? 120ක් විතර ඉතුරු වුණා නේද? 120ක් විතර ඉතුරු වුණා. ඉතුරු මීතේන් 120 ඔන්න වායු ගොඩට නිදහස් වෙනවා. ඉතුරු මීතේන් 120 CH4 ගෑස් වායු ගොඩට නිදහස් වෙනවා. ඔන්න කාබන් චක්‍රය. ඔච්චරයි. ඔන්න කාබන් චක්‍රය. වැඩේ තේරිච්ච කට්ටිය අත උස්සන්න බලන්න. සහ දැන් ඇඳ ගන්න පුළුවන් කට්ටිය. මුලින්ම ගෙයක් වගේ ඇඳ ගන්න. මැද්දට සොයම් පෝෂීන් දාගන්න. ඊළඟට වැඩේ පටන් ගන්න. උඩටම ගෙදර මුදුනටම දාගන්න කාබන් ඩයොක්සයිඩ්. ඊළඟට ගොඩ ගාගෙන යන්න තියෙනවා.
නිකන් ගෙදරකුයි ගැරේජ් එකකුයි වගේ නිකන් මේක ඒ වගේ පේන්නේ. ගෙදරකුයි ඊට පැත්තේ තියෙන තව මොකක් හරි එක්කුයි වගේ. තේරුණාද කතන්දරේ? රයිට්. හරි. ඊටු ටික සම්පූර්ණ කරගමු බලන්න. ඊළඟට හෝම්වර්ක් එකක් විදිහට රිසෝස් බුක් එකේ කාබන් චක්‍රය කියලා තියෙන කොටස කියව ගන්න ඕනේ. කාබන් චක්‍රය කියලා තියෙන කොටස කියව ගන්න. හරි. සම්පූර්ණ කරගන්නකො. ඊළඟට පොඩි දෙයක් කරන්න යන්නෙම. හරිද? අකුරු පැහැදිලිනේ. සාගර අවසාදිත පොස්ලි ඉන්දර. මේක මෙතනොජෙනික්. මේක මෙතනොට්‍රොෆික්. මෙතන ට්‍රොෆික් එකේ ඉන්නේ මේ 180 කතන්දරයට. ඒතුරු 120 කෙලින්ම CH4 විදියටම වායු ගෝලයට යනවා. හරි. වැඩේ ඉවර කට්ටිය අත උස්සන්න බලන්න. වැඩේ ඉවර කට්ටිය. right. දැන් ඔයා ඔය ලියන කොලේම එහා පැත්ත හරවන්න. ලියන කොලේම හරවන්න එහා පැත්ත. නැත්නම් හිස් පිටුවක් ගන්න. right. කාබන් චක්‍රය අඳින්න ආයි පාරක්. ඔන්න දැන් මැකුවා. මාත් ලියන ඕගොල්ලොත් එක්කම එකපාරක් ලියන්නකො දැන් ලියාගෙන යන්න. කාබන් චක්‍රය ලියාගෙන යන්න. විනාඩියක් දෙන්න. ටක් ගාලා විනාඩියෙන් ලියාගෙන යන්න. පස්සේ හරි හරිද බලාගමු. මෙතනම ඉවරයක් කරන්න වැඩේ. ඔයගොල්ලෝ ලස්සන්ට කාබන් චක්‍රේම ලස්සන්ට පාට පෑන් වලින් අර මේ ලියලා එහෙම තියනවා නම් හරි පස්සේ ලියලා හරි කමන්නේ ගෲප් එකට දාන්න. ඒ WhatsApp ගෲප් වලට දාන්න, Telegram ඩිස්කෂන් එකට දාන්න. ලියපු හදන මේ ටිකේම ඔය නෝට්ස් එහෙම තියෙනවා නම් බෙදා ගන්න යාළුවෝ අතර. ලියපු නෝට්ස් හදපු නෝට්ස් අරව මේ ඔයගොල්ලෝ හදපු ෂෝට් නෝට් තියෙනවා නම් ඒවා, එසේ වලට හදපු පොයින්ට්ස් තියෙනවා නම් ඒවා, පේපර් ඩිස්කෂන් වල ලියා ගන්න ඒවා ගෲප් වල දාන්න. තව එක්කෙනෙක් එකකින් මොකක් හරි ප්‍රයෝජනයක් ගනීනේ. මම නම් පූර්ණ අවසරය දීලා තියෙන දාන්න. ඔයගොල්ලෝ අනිත් ගෲප්ස් වලත් එහෙම දානවා වගේ දාන්න. මට එව්වත් කමන්නේ සාමාන්‍යයෙන් හොඳ නෝට් එකක් වගේ හම්බුනොත් ඒ මම ළමයාට අදාළ ක්‍රෙඩිට් එක දීලා ඒ ළමයාගේ නමක් දාලා යූසර් නේම් එකක් දාලා දාන්නම් channel එකේ. ඒක වටිනවා. ලියලා ඉවරෙච්ච ගමන් ඉවරයි කියලා දාන chat එකේ ලියලා ඉවරෝයි කියලා දාන්න. ඉවරෙච්ච ගමන් ලියලා ඉවරයි කියලා දාන chat එකේ. ඉවරයිනේ. හරි. දැන් ඔන්න බලමු කොහොමද වැඩේ යන්නේ. ඔන්න ගෙදර වගේ ගහගත්ත මුලින්ම. හරිද? මම ඩට්ටක් ගන්න එක සරලව දාගෙන යන්නම්කෝ. right. මැත්තේ ස්වයං පෝෂීන දාගත්තා. ඊළඟට
උඩම කාබන් ඩයොක්සයිඩ් දාගත්තනේ. කාබන් ඩයොක්සයිඩ් ගත්ත ස්වයං පෝෂණය. එතන ස්වයං පෝෂණයම කෑව විෂම පෝෂණයක උනේ ආහාර දාම වල මයික ලියන්නේ නැහැ. එතන ස්වයං පෝෂීන් සෛලීය ශ්වසනය කළා කාබන් ඩයොක්සයිඩ් පිට කරා. විෂම පෝෂීන් ඒගොල්ලෝ සෛලීය ශ්වසනය කළා කාබන් ඩයොක්සයිඩ් පිට කරා. ඊතර ටික කොහොමද දාන්නම්කෝ. right. ඊළඟට විෂම පෝෂීන් මිය යෑම සිද්ධ වුණා. මිය යෑම සිද්ධ වුණා. ඊළඟට ඒගොල්ලෝ මෙහෙමනේ මල ද්‍රව්‍ය පිට කරා. ඊළඟට ඒ මල ද්‍රව්‍ය ටික වියෝජනය වුණා නේද? මල ද්‍රව්‍ය ටික වියෝජනය වුණා නේද? ඒකට පාංශු ශුද්‍ර ජීවීන් දායක වුණා. වියෝජනය වෙලා හැදුනා සාගර අවසාදිත හැදුනායි පොසිල ඉන්ධන. මේ පොසිල ඉන්ධනලත් කතාවක් තියෙනවා. පොසිල ඉන්ධන දහනයෙන් ආපහු පාරක් මේක කාබන් ඩයොක්සයිඩ් ඊතලයක් ගහන්නත් පුළුවන්. උනට රිසෝස් එකේ ඔතන එක කියලා නැති නිසා මම දැම්මේ නැහැ. ඒකත් හරියයි. කවුරු ළමෙක් එහෙම ගත්තත් ඒකේ වැරද්දක් නැහැ. උනට මේ පොයින්ට් එක දීලා නැති නිසා මම ගත්තේ නැහැ. සාගර අවසාදිත. සාගර අවසාදිත වලින් මීතේන් නිදහස් වෙනවා. ඒකට දායක වෙන්නේ මෙතනොජෙනික. මෙතනොජෙනික්. නැත්නම් මෙතනොජෙනික බැක්ටීරියා. හරිද? ඒකෙන් 80%ක් ආය කාබන් ඩයොක්සයිඩ් බවට හැරවුවා නැත්නම් වියෝජනය කරා කවුරුද? මෙතනොට්‍රොෆික්. මෙතනොට්‍රොෆික්. ඉතුරු 120 වායුගෝලයට මීතේන් විදිහටම නිදහස් වුණා. ඔන්න කතන්දරේ. රයිට්. ඔක්කොම ටික හරියට ලියපු කට්ටිය අත උස්සන්න. ඔක්කොම පොයින්ට්ස් ටික හරියට ලියපු කට්ටිය රචනා ප්‍රශ්නෙට උත්තරයක් ඈ. ඔයා කැමතිනේ මෙතනින් පටන් ගන්න කියාගෙන යන්න. හරිද කතන්දරේ? රයිට්. නියමයි. ඔන්න කාබන් චක්‍රය. ඔන්න හෝම්වර්ක් එකක් විදිහට ඔන්න කාබන් චක්‍රයේ කොටස කියව ගන්න ඕනේ. දැන් ඔන්න කාබන් චක්‍රය හරි. ඊළඟට තවත් වැදගත් එකක්. නයිට්‍රජන් චක්‍රය. ඔන්න ආයෙත් ඔයාගේ සිහිය ඕනේ මේ පැත්තට ෆුල් ෆෝකස් එකේ හගන්න. මාරු නෑ ලේසි. රයිට්. මේකට අපි කෙමිස්ට්‍රි දැනුම චුට්ටක් පාවිච්චි කරමු. රයිට්. හරි. කාබන් කතන්දරය ඉවරයි. ඈ දැන් නයිට්‍රජන් ගැන තමයි බලන්නේ. නයිට්‍රජන් චක්‍රය. ළමයි මට කියන්න මේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංක රේන්ජ් එක. සර් බයෝද කරන්නේ කෙමිස්ට්‍රිද? නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංක රේන්ජ් එක කියන්න. වායුගෝලයේත් නයිට්‍රජන් දිනවනේ 80ක් විතර නේද? නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංක රේන්ජ් එක ඍණ 3 ඉඳලා ධන 5 වෙනකන්නේ. වැඩිම ඔක්සිකරණාංක තියෙන්නේ මෙයාටද ළමයි? මට ඒක මතක නෑ පොඩ්ඩක්. වැඩිම ඔක්සිකරණාංක තියෙන්නේ නයිට්‍රජන්ටද? වැඩිම ඔක්සිකරණාංක තියෙන්නේ නැද්ද? කාටද වැඩිම ඔක්සිකරණාංක තියෙන්නේ? ක්ලෝරීන්ටනේ. ඍණ 1 ඉඳලා ධන 7. හරිද මම? chat එකේ කියන්නකෝ. මං හරිද? ක්ලෝරීන්ටද වැඩිම ඔක්සිකරණාංක තියෙන්නේ? මට දැන් මතක නෑ ඔබ. ක්ලෝරීන්ටද ඍණ 1 ඉඳලා ධන 7 වෙනකන් තියෙනව නේද? කවන්නේ anyways නයිට්‍රජන්ගේ ඍණ 3 ඉඳන් ධන 5 වෙනකන් නේ right. නයිට්‍රජන් චක්‍රයට අපි කතා කරන්නේ නයිට්‍රජන් අඩංගු සංයෝග සහ නයිට්‍රජන් කෝපද චක්‍රීකරණය වෙන්නේ කියන එක. නයිට්‍රජන් චක්‍රයට ළමයි අයිති ප්‍රධාන පීවර 4ක් තියෙනවා. ස්ට්‍රක්චර්ඩ් එසේ වල මේ උත්තර පළවෙනි එක ඇමෝනීකරණය. දෙවැනි එක නයිට්‍රීකරණය. තුන්වෙනි එක නයිට්‍රීහරණය. මේ පිළිවෙලට මතක තියාගන්න. පොඩ පැටලෙන්නේ නැහැ. ඇමෝනීකරණය, නයිට්‍රීකරණය, නයිට්‍රීහරණය. ඊළඟට නයිට්‍රජන් තිර කිරීම. ඔන්න නයිට්‍රජන් චක්‍රයට දාලා පියවර 4. ඇමෝනීකරණය, නයිට්‍රීකරණය, නයිට්‍රීහරණය සහ නයිට්‍රජන් තිර කිරීම. රයිට්. කොලේක ඔන්න ඔය ටික ලියාගමු මුලින්. ඔය 4 නයිට්‍රජන් චක්‍රයට වෙනම ඉඩ තියාගන්න පල්ලෙහා. මේ 4 මුලින් පැත්තකින් ලියාගමු. හරි නේද? ඇමෝනීකරණය, නයිට්‍රීකරණය, නයිට්‍රීහරණය සහ නයිට්‍රජන් තිර කිරීම.
හරිද කතන්දරේ? right. ඊට පස්සේ දැන් අපි ඔන්න එනවා නයිට්‍රජන් චක්‍රයට. දැන් නයිට්‍රජන් චක්‍රය කියන්නේ මේ හතරම කතා කරලි වුණාම නයිට්‍රජන් චක්‍රය ඉවරයි. right. අපිට ඡේද වැඩක් නැහැ රිසෝස් එකේ. ඡේදේ ගෙදරදී කියව ගන්න ඕන නයිට්‍රජන් චක්‍රය. ඡේද පැත්තක දාන්නකො අපිට වැඩේ පුළුවන් ඉන්න බෑ. right. මෙන්න මේකයි. පසේ තියෙන දර බලාගන්න පසේ තියෙන අයින්ද්‍රීය ද්‍රව්‍ය කියන්නේ මියගියද අයින්ද්‍රීය ද්‍රව්‍ය නැත්තම් කාබනික ද්‍රව්‍ය තියෙනවනේ. පසේ තියෙන අයින්ද්‍රීය ද්‍රව්‍ය හරි කාබනික ද්‍රව්‍ය හරි තියෙනවා. හරිද? මේව ගොඩක්ම ළමයි ප්‍රෝටීන. හරිද? මේව ගොඩක්ම ප්‍රෝටීන. මේ ප්‍රෝටීන වලින් ඇමයිනෝ අම්ල නිදහස් වෙනවා. මේ ප්‍රෝටීන දිජීර්ණය වෙලා ඕවගෙන් ඇමයිනෝ අම්ල නිදහස් වෙනවා. හරිද? ඇමයිනෝ අම්ල. ඊළඟට මොකද්ද දන්නවද වෙන්නේ? ඇමයිනෝ අම්ල වල කාණ්ඩ හතරක් තිබ්බනේ. ඇමයිනෝ අම්ල තිබ්බ කාණ්ඩ හතරක් මතකද? මැද්දේ තිබ්බ කාබන් පරමාණුවක්, ආර් විචල්්‍ය කාණ්ඩයක්, හයිඩ්‍රජන් පරමාණුවක්, කාබොක්සිලික් අම්ල කාන්තයක් සහ ඇමයින් කාණ්ඩයක්. මොකක්ද දන්නවද වෙන්නේ? ඇමයිනෝ අම්ලේ ඉතුරු ඔක්කොම ටික කොටස් ටික අයින් කරනවා. ඇමයින් ගලවනවා. ඇමයින් කාණ්ඩ ගලවලා වෙනම ගන්නවා. අපි ඒකට කියනවා ඇමයින් හරණය කියලා. ඇමෝනියා කාණ්ඩ වෙනම ගන්නවා. මෙතන උඩින් ලියමු ඇමයින් හරණය. ඇමයින් හරණය. හරිද කතන්දරේ? ඊට පස්සේ මේ ඇමෝනියා ටික වතුරේ දිය කරනවා. වතුරෙන් H+ එකක් අරගෙන මේක ඇමෝනියම් තෙතපසේදී මේක ඇමෝනියම් බවට පත් වෙනවා. තෙතපස කියන්නේ වතුර තියෙන පසක්නේ. ඇමෝනියම් බවට පත් වෙනවා. හරිද කතන්දරේ? right. පළවෙනියට මෙන්න මේ ටික දාගන්න. ඔය පළවෙනි ස්ටෙප් එක ඇමෝනීකරණය කියන්නේ උන්න ඕකට. අයින්ද්‍රිය ද්‍රව්‍ය වලින් පටන් අරගෙන අන්තිමට ඇමෝනියම් වෙනකන් එන එකට තමයි ඇමෝනීකරණය කියන්නේ. ළමයි නයිට්‍රජන් චක්‍රයේ කෙමිස්ට්‍රි වල තිබ්බද? chat එකේ චුට්ටක් කියන නයිට්‍රජන් චක්‍රයේ කෙමිස්ට්‍රි වල තිබ්බද? මට මතක නෑ වගේ. නෑනේ. නෑ හරි. හරිද? හරි. වැඩේ ඉවර කට්ටිය තුස්සන්ද? ඔය ටික හරිද? දැන් පළවෙනි එක. හරිද? ආයේ මේ ඇමෝනියම් තියෙනව නේද? වියලි පස්වල තියෙනවා නම් ඒ ඇමෝනියම් නිදහස් වෙන්නත් පුළුවන් වායු වලට. වියලි පස්වල තිබ්බොත් වියලි පසේදී නම් මේක නිදහස් වෙන්නත් පුළුවන්. හරිද? right. ඉවර කට්ටිය තුස්සන්න වැඩේ. හරිද? ලියාගෙන ඉවරද? සිහියෙන් ඉන්න ඕනේ. මෙතනම ඉවරයක් කරන්න වැඩේ. හරිද? right. chat එකේ දාන්න මෙතන ඇමෝනියාගේ ඔක්සිකරණ අංකය. ඇමෝනියාගේ නයිට්‍රජන්ගේ sorry. ඇමෝනියාගේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය. ඇමෝනියා වල නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය කීයද? ඍණ 3යි. ඍණ 3යි. ඇමෝනියම්ගේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය පොඩි දෙයක් පෙන්වන්න යන්නේ ඒකයි. ඔය අර්ථ දැක්වීමෙම කටපාඩම් කරන්න ඕනේ නැහැ කියන එක මේ පෙන්වන්න යන්නේ. ඇමෝනියම්ගේ නයිට්‍රජන්ගේ කීයද? ඒත් ඍණ 3යි නේද? ඒත් ඍණ 3යි. බලන්න ඔක්සිකරණයක් හරි ඔක්සිහරණයක් හරි වුණාද කොයි හරි? ඔක්සිකරණයක් හරි ඔක්සිකරණයක් හරි හරණයක් හරි වුණාද? එහෙම එකක් උන්නේ නැහැ. මේක තනිකරම මොකද්ද? ජලයේ දියවීමක් විතරයි. ද්‍රාවණගත වීමක් විතරයි. තේරුණාද? ඇමෝනීකරණය. ඊළඟට නයිට්‍රීකරණය. නයිට්‍රීකරණය කියන්නේ මේ ඇමෝනියම් වල තියෙන නයිට්‍රජන් ඔක්සිකරණය කරන ක්‍රියාවලිය. ඇමෝනියම් වල තියෙන නයිට්‍රජන් ඔක්සිකරණය කරන ක්‍රියාවලිය. ඇමෝනියම් වල තියෙන නයිට්‍රජන් ඇමෝනියම් වල තියෙන නයිට්‍රජන් තියෙනවනේ. ඒව ඔක්සිකරණය කරනවා. ඔක්සිකරණය කරලා අන්තිමට නයිට්‍රේට් හදන එකට තමයි නයිට්‍රීකරණය කියන්නේ. දැන් මේක කටපාඩම් කරන්න දෙයක් නැහැ ඔක්සිකරණයක්ද කියන එක. මෙන්න බලන්න වෙන දේ. හරිද? වෙන්නේ පළවෙනියටම ඇමෝනියම් ටික පත් වෙනවා නයිට්‍රයිට් බවට. ඊළඟට මේක පත් වෙනවා නයිට්‍රේට් බවට. හරිද? ඇමෝනියම් ටික නයිට්‍රයිට් බවට පත් වෙනවා ඊළඟට නයිට්‍රේට් බවට පත් වෙනවා. මට කියන්න මෙතන ඔක්සිකරණ අංකය නයිට්‍රජන්ගේ. නයිට්‍රයිට්ගේ ඔක්සිකරණ අංකය නයිට්‍රජන්ගේ. නයිට්‍රයිට් වල නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය chat එකේ දාන්න. කීයද?
එක පාට ධන 3ට ගියානේ. ඔක්සිකරණ අංකය වැඩි වෙලා. එහෙනම් මොකද්ද? ඍණ 3 ඉඳන් ධන 3ට ඔක්සිකරණය. මෙතනත් කියන ඔක්සිකරණ අංකය. මෙන්න මෙතන නයිට්‍රජන්ගේ පේනවද? මෙන්න මෙතන නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය කියන්නේ ධන 5යි. very good. ධන 5යි. එහෙනම් හරි නේද? ඇමෝනියම් වල ඇති නයිට්‍රජන් ඔක්සිකරණය කිරීමෙන් නයිට්‍රේට් සාධන ක්‍රියාවලිය. ආයකට මොකක්ද කියන්නේ? නයිට්‍රීකරණය. මේකට මං ඕනනම් දන්න මෙන්න මේක තමයි පළවෙනි ස්ටෙප් එක. පළවෙනි එක අර අපි ලියපු එකේ පළවෙනි ස්ටෙප් එක. මෙන්න දෙවෙනි ස්ටෙප් එක. නයිට්‍රීකරණය. ඊළඟට මේකට දායක වන එක බැක්ටීරියා ඉන්නවා. හරිද? මේකට දායක වෙන්නේ නයිට්‍රෝබැක්ටර්. නයිට්‍රෝබැක්ටර්. මේකට දායක වෙන්නේ නයිට්‍රෝසෝමෝනාස්. මේ නම් දැනගන්න ඕන. සෝමෝනාස්. නයිට්‍රෝසෝමෝනාස්. right. ඒ දෙකක් දාගන්න. නයිට්‍රෝබැක්ටර් නයිට්‍රෝසෝමෝනාස් ඔය ටිකක් දාගමු. අපිට කලින් හම්බුණා නයිට්‍රෝබැක්ටර් නයිට්‍රෝසෝමෝනාස් තයෝබැසිලස් තයොක්සිඩන්ස් එහෙම තුන් දෙනෙක් හම්බුණා. මතකයි නම් කියන්න බලන්න මේගොල්ලන්ගේ පෝෂණාකාරය මොකක්ද කියලා. ප්‍රභා ස්වයං පෝෂීද ප්‍රභා විෂම පෝෂීද රසායනික ස්වයං පෝෂීද රසායනික විෂම පෝෂීද. මතක කට්ටිය බලමු. නයිට්‍රෝබැක්ටර් නයිට්‍රෝසෝමෝනාස් තයෝබැසිලස් තයොක්සිඩන්ස් අර වගුවක් එහෙම තිබ්බේ. කොට තමයි ඉගෙන ගන්න ඕනේ. ඔයා අලුතෙන් දෙයක් දකිනවා මේ දෙය කලින් දැකලා තියෙනවා නම් ඒ කොහේදීද මොන තැනදීද කියන එක ටක් ගාලා ගන්න පුළුවන් වෙනවා. රසායනික ස්වයංපෝෂී very good. රසායනික ස්වයංපෝෂී බැක්ටීරියා right. හරි ලියාගෙන බලන්න ওই ටික. මෙන්න දෙවෙනි ස්ටෙප් එක. MI පළවෙනි එක තමයි ඇමෝනීකරණය. මේක නයිට්‍රීකරණය. හරිද? හරි. වැඩේ ඉවර කට්ටිය අත උස්සන්න. ඔක්සිකරණාංක දාගෙන මම ඉතින් ඕන්න. ඕවා ලියන්න එපා. ඔක්සිකරණාංක රචනා පේපරේ බයෝ NO2- ගේ ඔක්සිකරණාංකය ධන 3ක් වේ. වැරදි දාන්නේ. ඒක ලකුණු හම්බෙන්නේ නැති ලියන්න එපා. හරි. හරිද? හරි. ඊළඟට නයිට්‍රී හරණය. නයිට්‍රී හරණය කියන්නේ මෙහෙම කතන්දරයක්. නයිට්‍රී හරණය කියන්නේ හරිද? නයිට්‍රේට ටික නයිට්‍රජන් බවට හරවනවා. නයිට්‍රේට ටික නයිට්‍රජන් බවට හරවනවා. මොකක් මගින්ද? දැන් මේක ඔක්සිකරණයක්නේ. ඒක ඔක්සිහරණයක්. කටපාඩම් කරන්න එපා. බලමු වෙන විදිහත් එක්ක. NO3- මුලින්ම අර වගේම NO2- බවට පත් වෙනවා. ඔන්න එක්කෙනෙක් එනවා. N2O මැද්දට එක්කෙනෙක් එනවා. N2O බවට පත් වෙනවා. ඊළඟට ඔන්න මෙයා නයිට්‍රජන් බවට පත් වෙනවා. right. නයිට්‍රේට් වල නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය ධන 5යි. මෙතන ධන 3යි. මට කියන්න N2O ගේ නයිට්‍රික් ඔක්සයිඩ්ගේ ඔක්සිකරණාංකය නයිට්‍රික් ඔක්සයිඩ්ගේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය සිනහ වායුව කියන්නෙත් මෙයාට නේද? කීයද? ධන 1යි. ධන 1යි very good. ඔය නිර්වින්දකයක් විදිහට පාවිච්චි කරන්නේත් මේක. ඉතින් තියෙන හොස්පිටල් එකක තියෙනවා සතුන්ටත් එක මිනිසුන්ටත් එකයි වෙන්ටිලේටර් එකක පිටිපස්සේ ගහලා තියෙනවා නයිට්‍රික් ඔක්සයිඩ් ටැංක් එකක්. මේකේ ගහලා තියෙනවා. නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය මූලද්‍රව්‍ය අවස්ථාවේ ඉන්නේ 0යි. ඔක්සිකරණාංකයේ ටික ටික අඩු වෙලා. ඒ කියන්නේ ඔක්සිහරණයක් නේ. නයිට්‍රේට ඔක්සිහරණය කිරීමේ ක්‍රියාවලියක් නයිට්‍රජන් සෑදීම සඳහා. ඔන්න මොකක්ද මේ? නයිට්‍රී හරණය. තුන්වෙනි ස්ටෙප් එක. නයිට්‍රී හරණය. මේ සම්පූර්ණ ක්‍රියාවලියට දායක වෙනවා සූඩෝමෝනාස් කියලා කෙනෙක්. මේ නම වැදගත්. මේ නම ලියන විදිය සූඩෝමෝනාස්. සූඩෝමෝනාස්. විශේෂ කියලා දීලා තිනවා. සූඩෝමෝනාස් විශේෂ. SP කියලා දීලා තිනවා. සූඩෝමෝනාස් විශේෂ. හරි. ඒකත් දාගමු. කර්මාන්ත රසායනයේ ගැලීම් සටහන් කරන කට්ටියට ඕවා මොනවද දන්නේ? සිම්පල් කේස් නේ. නේද? කර්මාන්ත ගැලීම් සටහන් කරන අපිට මේවා මොන ගේමක්ද සර්?
හරිද? මේ ඔක්කොටම පොදුවේ එක ස්ටෙප් එකකට ස්ටෙප් එකකට කියලා නෑ. සූඩෝමෝනාස් NO3- ඉඳලා N2 වෙනකම්ම දිගටම අරගෙන යනවා. හරිද? හරි. ඉවර කට්ටියත් උස්සන්න වැඩේ. රයිට්. ඔන්න දැන් අපි ස්ටෙප්ස් 3ක් ගැන කතා කරානේ. ඇමෝනීකරණය, නයිට්‍රීකරණය, නයිට්‍රීහරණය. දැක්කනේ ඔක්සිකරණයක් නිසා නයිට්‍රීකරණය. ඔක්සිහරණයක් නිසා නයිට්‍රීහරණය. ඊළඟට අපි කතා කරනවා නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීම කියන්නේ මෙන්න මේක. නයිට්‍රජන් වායුව දැන් මේක වායු ගෝලයට නිදහස් වෙනවා මේ නයිට්‍රජන්. මේ වායු ගෝලයට නිදහස් වෙන නයිට්‍රජන් ටික ආපහු පාරක් ශුද්ධ ජීවීන්ට පුළුවන් මොනවා බවට පත් කරන්න? පසේ ඇමෝනිය කරන්න. ඕකට තමයි නයිට්‍රජන් තිර කරනවා කියන්නේ. වායු ගෝලීය නයිට්‍රජන් පසේ ඇමෝනියා බවට පත් කරන එක. ඇමෝනියම් නෙමෙයි. පස්සේ ඉතින් ඇමෝනියා වලින් ඇමෝනියම් හැදෙන්න පුළුවන් වතුරේ දිය වුණොත්. දැන් අපි ගන්නවා පසේ ඇමෝනියා බවට පත් කරන එක. ඔන්න නයිට්‍රජන් තිර කිරීම සඳහා තිර කරනවා කියන්නේ ඔන්න ඕකට. ළමයි මට කියන බැක්ටීරියාවල සහ සයිනෝබැක්ටීරියාවල නයිට්‍රජන් තිර කිරීම සඳහා දායක වෙච්ච එන්සයිමයක් තිබ්බා. මේ එන්සයිමේ නම කියන්න මට. මතක කට්ටිය විශේෂයෙන් ওই සයිනෝබැක්ටීරියාවල එහෙම අපි කතා කරා. නයිට්‍රජන් තිර කිරීම සඳහා දායක වෙච්ච එන්සයිමයක් ඔය තිබ්බා. හෙටරෝසිස්ට කියලා ව්‍යුහයක් ඇතුළේ තිබ්බා එන්සයිමයක්. ඔක්සිජන් වලට එහෙම විස එක්කෙනෙක්. එන්සයිමයක් තිබ්බා. තා ටිකකින් මට කියවෙන්නත් ගියා ඒක. නයිට්‍රජනේස් very good. නයිට්‍රජනේස් කියන එන්සයිමේ තමයි පාවිච්චි කරන්නේ. තේරුණාද කතන්දරේ? නයිට්‍රජනේස්. හරි. දැන් ඕකෙත් තියෙන නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා. අපි දැන් ටිකකට කලිනුත් කතා කරා. කවුද? විදහස්වාසී නයිට්‍රජන් තිරන කට්ටිය වෙනම ඉන්නවා. ඊළඟට සහජීවී කට්ටිය වෙනම ඉන්නවා. මතකද රයිසෝබියම් සහ රැඟිල ශාකවල මූලකට තියෙන ඇනබීනා සහ ඇසොල්ලා. නිදහස්වාසී කට්ටිය කවුද? නොස්ටොක් වගේ කට්ටිය. නිදහස්වාසී. නොස්ටොක් වගේ කට්ටිය. ඔන්න ඔය ටික තියෙනවා. හරිද? නොස්ටොක් වගේ කට්ටිය නිදහස්වාසී. එයා නම් සයනෝබැක්ටීරියාවක් ආයේ ඇසොටෝබැක්ටර්. ඇසොටෝබැක්ටර් නොස්ටොක්. ඒ වගේ කට්ටිය නිදහස්වාසී. රයිට්? හරිද කතන්දරේ? රයිට්. මෙන්න හතරවෙනි ස්ටෙප් එක. මේකට දායක වෙච්ච එන්සයිමේ අපි ඕන්නම් ලියමු නයිට්‍රජනේස් එන්සයිමේ කියලා. නයිට්‍රජනේස් කියලා ලියමු. හරිද? රයිට්. ඒකත් දාගමු. මං අර ශුද්ධ ජීවීන්ගේ නම් දාන්න ගියේ මොකද ඒකේ ගොඩක් තියෙනවා. නිදහස්වාසී කට්ටිය ගොඩාක් තියෙනවා. සහජීවී කට්ටියත් මේ කොටත් අපි කිහිප දෙනෙක් දන්නවා. ඒ කට්ටිය ලියමු පස්සේ වෙනම. හරි. ලියමු. නයිට්‍රජනේස් මේකත් දාගමු. හතරවෙනි ස්ටෙප් එක. ඕකට තමයි නයිට්‍රජන් චක්‍රය කියන්නේ. මේක එන්න පුළුවන් රචනා ප්‍රශ්නයක් විතර තනි රචනා ප්‍රශ්නයක් විතර එන්න පුළුවන් මේක. මේ පාරත් මම පේපර්ස් වලටත් දානවා ගෙස් එකක් විතර මම දානවා ඕක. මොනවත් නෑ ඔය chart එක පුළුවන් නම් ඔය chart එකේ තියෙන හැම එකම පියවර ටික ලස්සනට විස්තර කරන් යන්න එච්චරයි. පසේ යාන්ත්‍රික ද්‍රව්‍ය කාබනික ද්‍රව්‍ය වල ප්‍රෝටීන අඩංගු වේ. ඒවා වියෝජනය කරන ශුද්ධ ජීන් පාංශු ශුද්ධ ජීන් මගින් ඇමයිනෝ අම්ල බවට පත් වේ. එම ඇමයිනෝ වල ඇමයින් කාණ්ඩ ඉවත් කිරීම හෙවත් ඇමයින් හරණය මගින් එය පසේ ඇමෝනියා බවට පත් වේ. පසේ ඇමෝනියා ජලයේ දියවීමෙන් ඇමෝනියම් අයන සාදයි. වියලි පසකදී නම් මේ ඇමෝනියම් වායු ගෝලයට නිදහසේ ඉතින් ඔහොම කියාගෙන යන්න. එච්චරයි. අවශ්‍ය පොයින්ට්ස් ටික ඔක්කොම තියෙනවා එච්චරයි. ලියා කියාගෙන යන්න. හරි. ඔන්න නයිට්‍රජන් චක්‍රය.